අපේ පින්වත් ස්වාමීන් වහන්සේතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත් සියලු දෙනාටම අවසරයි ඇත්තටම අපි මේ වෙනකොට හොඳ දඹදිව වන්දනා ගමන අවසන් කරමින් ඉන්නේ මම මීට ඉස්සෙල්ලා කණ්ඩායම් 3ක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා දඹදිව වන්දනා ගමනට ඒක නිසා මට මේකේ ඒ අත්දැකීම් වල වෙනස හොඳට තේරෙනවා මම හුඟක් දැකලා තියෙනවා ඒ ගිය අවස්ථාවේදී අපිට ලැබිච්ච අනිත් කණ්ඩායම් මම දැකලා තියෙනවා නිකන් කණ්ඩායම ඇදගෙන යනවා ඇත්තටම දැන් ගියායේ මට ගොඩක් මුණ ගැහිලා තියෙනවා ඒගොල්ලන්ගෙන් කොහෙද ගියේ කොහෙද වන්දනා කරේ කොහොමද කිව්වා මේගොල්ලෝ ගිය තැන කියන්න දන්නේ නැහැ ඇත්තේ මේක හරිම අසරණ කමක් ඇත්තේ මොකද ලොකු වියදමක් දරාගෙන එන්නේ දරුවෝ උදව් කරලා ඉතින් මේ හැමදාම කියන එකක් නෙමෙයි 60 පෙන්නට පස්සේ එන්නේ කියලා. එතකොට 60 පනිනකම් මොකද කරන්නේ? දරුවන්ට. එතකොට දරුවන්ගේ උතුමක් විදිහට ඒගොල්ලෝ ඊට පස්සේ දෙමව්පියන් එවනවා මේ වන්දනා කරනවා. එතකොට ඒ ඇවිල්ලා ඒකේ සාරය හරියට ගන්න බැරුව ගෙදරට යනවා නම් ඒක හරි අවාසනාවක්. නමුත් මේ වන්දනා ගමනේදී ඔබ හැමදෙනාටම තේරෙනවා දැන් හැමදෙනාම කියපු දේවල් අහගෙන ඉන්නකොට ඇත්තටම කඳුළු එනවා තමයි නේද ඇත්තටම හොඳට පින් පුරා ගන්න පුළුවන් ගමන සාර්ථක වන්දනා ගමන ඒ වගේම හැමතෙම සාර්ථකයි කියන්න පුළුවන් දැන් ස්වාමීන් වහන්සේ අපිව ධර්මයෙන් දැනුවත් කරනවා. ඊගාවට අපිට සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහට වන්දනාව සකස් කරගෙන ඒ විදිහට අපිව ගෙනියනවා. එතකොට ඒ වගේම කැම බීම ටික හරියට ලැබෙනවා. ඉදුම් හිතුම් ටික හරියට ලැබෙනවා නේ. හැම දෙයක්ම අඩුපාඩු නැතුව ලැබිච්ච වන්දනා ගමන දැන් කලින් සැරවල් ගිය වන්දනා ගමනවලදී ඇත්තටම වන්දනාව කියන එක කෙරෙන කණ්ඩායමක් මම නම් දැකලා නැහැ. නමුත් අපේ ස්වාමීන් වහන්සේ ඒක සර්ව සම්පූර්ණවම කරලා දෙන බැන තමයි ඉතින් බැනලා අපිට ඕනවනේ නේ ධර්මයනේ අපිට ඕන කරන දේනේ අපිට දෙන්නේ ඇත්තෙම. ඉතින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්න ඕන. තව තවත් මේ වන්දනා ගමන ඉතා සාර්ථකව ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. ඒ වගේ මේ වෙලාවේදී මම මතක් කරනවා අපේ තලාතුවේ අරියතුසිත ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට ලොකු ධෛර්යයක් දෙනවා. මේ වැඩවලදී උන්වහන්සේ තමයි පිටිපසින් ඉඳගෙන ඒ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට කරලා දෙනවා. උන්වහන්සේවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපිට රජගහන වලින් ආපු ඒ ස්වාමීන් වහන්සේ මහින්ද ස්වාමීන් වහන්සේ ඒක දැනුවත් කරා ඇත්තටම මෙච්චර ගමන් එනවා දැන් කොච්චර කාලෙක ඉඳලා උන්වහන්සේට කණ්ඩායම් මොන ගහනවද නමුත් උන්වහන්සේ ඒත් එක්ක අර ශිෂ්‍ය දරු ස්වාමීන් වහන්සේලා වෙන්නේ නැහැ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වුණානේ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේත් එක්ක දෙනම එන්නේ ඒ දෙනමක් මේ ලයිසිපත් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ මෑණියනුත් පිටුපස්සෙන් ඉඳගෙන ලොකු ධෛර්යයක් දෙනවා. මෑණින් වහන්සේව සිහිපත් කරනවා. එතකොට අපිට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳින් වන්දනා කරගෙන පින් පුරාගෙන අත්ෙන් ධර්මයෙන් පෝෂිත වෙන්න ස්වාමීන් වහන්සේ ලොකු ධෛර්යයක් දුන්නා. ස්වාමීන් වහන්සේට සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අපි හැම දෙනාටම මේ සම්බුද්ධ ශාසනය තුළදී මුතුන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ඉවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.